Hello everyone, welcome to my YouTube channel. Welcome to Life in Scrubs. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම කැලණිය මෙඩිකල් ෆැකල්ටි එකේ ෆයිනල් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. අද ගොඩක් කාලෙකින් මම vlog එකක් කරන්නේ ගෙදර ඉඳලා. අවුරුදු නිවාඩුවට පස්සේ පාඩම් කරන්න පටන් ගත්තේ කොහොමද කියන එක තමයි අද vlog එකෙන් මම අරගෙන ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු නිවාඩුවත් එක්ක දැන් දවස් 4ක් 14 14 15 16 දවස් 4 මම සම්පූර්ණයෙන් පොතක් ඇල්ලුවත් නැහැ. ඒ කියන්නේ කොහොමද අවුරුදු දවස් වලට වැඩ කරන්න වෙන්නේ නැහැනේ. ඉතින් මේ මම හිතුවා අද vlog එකක් කරන ගමන් පාඩම් කරන්න පටන් ගන්නම් කියලා. එතකොට මටත් වැඩ කරන්න හිතෙනවා. ඊට පස්සේ මේක අප්ලෝඩ් කරපුවම ආයෙත් වැඩ කරන්න හිතනවානේ. ඉතින් මම මොන හොදගෙන ඉන්නේ. දැන් වෙලාව 9ට විතර ඇති. මම සාමාන්‍යයෙන් හැමදාම මුහුණ හේදුවට පස්සේ ගෙදර හිටියත් මේ දෙක යූස් කරනවා. මේක තියෙන්නේ මගේ ටෝනර් එක. මේක මොයිස්චරයිසර් එක. අද මම ගොඩාක් පාඩම් කරන්න දාගන්නේ නැහැ. මොකද දවස් 4කට පස්සේ මම පාඩම් කරන්න පටන් ගන්නනේ. එතකොට එහෙම ගොඩක් දවසකට පස්සේ පාඩම් කරන්න පටන් ගන්නකොට ගොඩාක් වැඩ දාගත්තාම ඊට පස්සේ අර ස්ට්‍රෙස් වෙලා එකක්වත් කරගන්න බැරි වෙනවා. බලමු අපිට පුළුවන් වේද කියලා. ඉතින් ඔයාලගේ අවුරුද්ද කොහොමද ගෙවුනේ? බිසි වුණාද? එක්සෑම්ස් තියෙන කට්ටිය පාඩම් කරාද? කමෙන්ට් කරන් යන්නකෝ. අවුරුද්ද ගැන ඔයාලට දැනෙන විදිහ ඔයාලා ගෙදරින් පිටේ ඉන්න කෙනෙක් නම් මට නම් මාරම සතුටුයි. ඒ කියන්නේ මම ගොඩාක් කාලෙකින් අපේ ගෙදර හැමෝම එකතු වුණේ. අපේ ගෙදර අම්මා විතරයි ගෙදර ඉන්නේ. එතකොට අයියලා ඉන්නේ කොළඹ, තාත්තා ඉන්නේ අනුරාධපුරේ, මම ඉන්නේ රාගම. එතකොට මේ අපි හැමෝම අර හොඳට මිසිරිලා ඉන්නේ. ඉතින් අවුරුද්දට හැමෝම එකතු වෙන ගැන මට හරිම සතුටුයි. ඉතින් ඔයාලට අවුරුද්ද දැනුනේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. කතා කර නැත්නම් වැඩ පටන් ගමු. මේ තියෙන්නේ මම අම්මට මම නිවරලේ ට්‍රිප් එකක් ගිහිල්ලා එනකොට අරන් දුන්න රෝස මල් ගහක අරගෙන ආපු රෝස මල් ගහක රෝස මලක්. එතකොට සාමාන්‍යයෙන් මම ගෙදර ආව දවසට පාඩම් කරන්න කලින් මේ ගහේ මලක් පිපිලා තිබ්බොත් අනිවාර්යෙන්ම මේක පෝච්චි එකට දාලා මගේ මේසෙ උඩින් ගිහින් තියාගන්නවා. මම මේක පෙන්නුවේ සාමාන්‍යයෙන් රීසෙට් වෙනකොට ගොඩ කාලෙකින් පාඩම් කරන්න පටන් ගන්නකොට එහෙම තමන් පාඩම් කරන තැන් ලස්සන කරගත්තාම මට හිතෙනවා පාඩම් කරන්න ආස හිතෙනවා කියලා. දැන් මම මුණ සෝදලා කාමරය යස් කරලා ඊට පස්සේ මල්ලෙකුත් තියලා ඔක්කොම කරා. දැන් තියෙන පාඩම් කරන්න පටන් ගන්න. ඊට කලින් මම ගිහින් තේ. දැන් වෙලාව 9:20යි. මම මගේ to do list එක ඊයේම ලිව්වා අද කරන්න තියෙන වැඩ ටික. දැන් මම ඒ නිසා කෙලින්ම පාඩම් කරන්න පටන් ගන්න තමයි යන්නේ. Fighting! Let's do this guys. මේ තියෙන්නේ මම පාඩම් කරද්දී පොමොඩෝරෝ යූස් කරන ඇප් එක. මේකෙන් තමයි මම පොමොඩෝරෝ ටයිම් එක හදාගන්නේ. එතකොට ඒක start to focus දැන් මම මේ විදිහට ටයිම් එක වැටෙනවා. ඔයාලට ඕනනම් ඒ කියන්නේ ඔයාලා ඒ ඩිවයිස් එකෙන් වැඩ කරන්නේ නැත්නම් මෙහෙම ටයිම් එක වෙනම පැත්තකින් තියලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ඒකේ ටයිම් එක වැටෙනවා. ඊට පස්සේ අපි ඒක මේ ඒ ඇප් එකෙන් අයින් වුණාට පස්සේ මේ විදිහට ටාස්ක් බාර් එකෙත් එහෙම ඇප් එකේ ටයිම් එක වැටෙනවා.
පළවෙනි ස්ටඩි සෙෂන් එක ඉවර වෙලා මට පොඩක් එළියට යන්න වුණා. ඊට පස්සේ මම දැන් දවල්ට කන්න යන්නේ. And believe me guys, you will never know the importance of your mother's food unless you start living away from your home. And here's my quick dessert. ඊට පස්සේ මම මගේ දෙවනි ස්ටඩි සෙෂන් එක පටන් ගන්න යන්නේ. ඉතින් ගොඩ දවසකට පස්සේ වැඩ පටන් ගත්ත නිසා සහ මට ගොඩ දවසකින් කරන්නත් බැරි වුණ නිසා පොඩි ස්කින් කෙයාර් රූටින් එකක් කරන්නම් කියලා මම හිතුවා. මේක මම සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් වගේ තමයි කරන්නේ. හැබැයි එහෙම කරන්න වෙන්නේ නැහැ මේ ෆයිනල් එකේ නම් ගොඩක් බිසි නිසා. මම එහෙම ලොකු ස්කින් කෙයාර් රූටින්ස් කරන්නේ නැහැ සහ කරන්න ලොකුවට වෙලාවක් ඇත්තෙත් නැහැ. දවස් නිවාඩු දවසක් සහ චුට්ටක් වෙලාවක් තියෙන නිසා මම චුට්ටක් බොඩි ස්ක්‍රබ් කරන්නම් කියලා හිතුවා. ඉතින් ඔයාලා ස්කින් කෙයාර් කරන දවසට මොන වගේ ස්කින් කෙයාර් රූටින්ස්ද යූස් කරන්න කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මට ඉතින් එක්සෑම් ඉවර වෙලා වෙලාවක් තිබ්බ කාලෙක මමත් ඒව try කරලා බලන්න. විදිහට රිෆ්‍රෙෂ් වෙලා තේකකුත් හදාගෙන ඊළඟට මමගේ ඊළඟ ස්ටඩි සෙෂන් එක පටන් ගන්න තමයි යන්නේ. සාමාන්‍යයෙන් හවසට නාලා රිෆ්‍රෙෂ් වුණාම මේ හදාගන්න තේක නම් මට නැතුව බැරි දෙයක්. අනික මං සාමාන්‍යයෙන් තේ බොන ගමන් පාඩම් කරන්න ආස කෙනෙක්. කොහොම හරි ඔන්න මේ තියෙන්නේ මේ දවසේ 3 වෙනි ස්ටඩි සෙෂන් එක. ඒක මම හවස් වෙලා තමයි කරේ. පෙන්නන්න යන්නේ අපේ ගෙදර හවසට පේන view එක. I'm never getting tired of this view guys. ඒක දිහා කොච්චර බලන් හිටියත් මට එපා වෙන්නේ නැහැ. ඒකේ වටිනාකම ගොඩක් දැනෙන්නේ මං කාලෙකට පස්සේ ගෙදර ආවම. තව මේ view එකටත් ගැලපෙන ලස්සන sound track එකක් මට මේ ළඟදී හම්බුණා. මේක ගොඩක් පරණ එකක්. ඔයාලත් මේක අහලා තියෙනවද බලන්නකෝ. ඊට පස්සේ මම බුදුන් වඳින්න යන්නේ.
මට ගොඩක් වෙලාවට කැම්පස් එකේ එද්දී බුදුන් වඳින්න වෙන්නෙම නැහැ. ගොඩ කාලයකට පස්සේ ගෙදර ආවොත් තමයි බුදුන් වඳින්න වෙන්නේ. මේ තියන්නේ මගේ ඩිනර් එක. ඩිනර් එක අරගෙන ඊට පස්සේ මම මගේ 4 වෙනි ස්ටඩි සෙෂන් එක පටන් ගන්නවා. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මට ගමනක් යන්න වෙලා තියෙනවා දැන්. රෑ. ඒක නිසා මෙතනින් ඉවරයි. ඉතින් ওই විදිහට තමයි මම අවුරුදු නිවාඩු ඉවරලා වැඩ කරන්න පටන් ගත්තේ. මේ වීඩියෝ එක බලලා ඔයාලත් වැඩ කරන්න මොටිවේට් වුණා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් ඉස්සරහට වීඩියෝස් ලොකුවට දාන්න බැරි වෙයි. මට ෆයිනල්ස් ළඟ නිසා ෆයිනල්ස් ඉවර වෙලා අනිවාර්යෙන්ම වීඩියෝස් අරන් යනවා කියලා මම ප්‍රොමිස් වෙනවා ඔයාලට. පුළුවන් විදිහට එතකන් වීඩියෝස් අරන් එන්නම්. එහෙනම් stay happy. Bye bye.